පොඩි ඉන්ට්‍රෝ වීඩියෝ එකක් කරන් ඉන්න හිතුණා මේ විදිහට. මොකද මේ බ්ලොග් එකෙන් මගේ සම්පූර්ණ ඕස්ට්‍රේලියා ට්‍රිප් එක ඉවර වෙනවා. ඒ ඉවර වෙන වීඩියෝ එකේ මම සිඩ්නි වල ඔයගොල්ලෝ කලින් බ්ලොග් එක බැලුවේ නැත්නම් මෙතන පින් වෙයි. ඒ බ්ලොග් එකේදී මම ගොස්ෆර්ඩ් වලදී පොඩි ට්‍රිප් එකක් යනවා. අපි අචිනියක් කළත් ඒක පොඩි නෙමෙයි. ඒක ඇත්තටම සම්පූර්ණ දවසම ගිය ට්‍රිප් එකක්. ඒ වීඩියෝ එක තමයි මෙතන පින් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ට්‍රිප් එක ඉවර වෙලා මම අචිනියක් කළගේ ගෙදර ඉඳලා මම තනියම සිඩ්නි සිටි එකට එනවා. යන විදිහ ගන්න ඕනේ මොනවද, මොන ට්‍රේන් එකේද, මොන බස් එකේද යන්න ඔක්කොම විස්තර ටික අචිනියක් සහයාගේ හස්බන්ඩ් කො මට විස්තර ටික දීලා තිබ්බේ. ඒක නිසා මාර ලේසි වුණා මට මේ ගමන තනියම යන්න. කොහොම හරි සිඩ්නි සිටි එකට එන්නේ මොකටද? මට ඔපෙරා හවුස් එක බලා ගන්න මාර උමනාවක් තිබුණා. පොඩි කාලේ පත්තරවල පොත්වල ඊට පස්සේ ටික ටික ලොකු වුණාම වීඩියෝස් වල ඉන්ටර්නෙට් එකේ දැකපු ඔපෙරා හවුස් එක ඇත්තටම ඇස් දෙකෙන් බලා ගන්න තිබ්බ ආසාව ඉෂ්ට කරගන්න මෙච්චර ළඟට ඇවිල්ලා ආපහු යන්න මොකටද කියලා හිතුණා. ඉතින් ටස්මේනියා හිටලා එහෙම සිඩ්නි ඇවිල්ලා දවස් දෙකකට හරි ආපහු යන්න හිතුවේ මේ ආසාව හැබෑ කරගන්න තියෙන උමනාවට. ඉතින් මේ vlog එකේදී ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහටම මම යන්නේ ඔපෙරා හවුස් එක බලන්න. ඉතින් මේක ලොකු vlog එකක් වෙන්නේ නැහැ. නමුත් මට මේක මගේ මෙමරි එකක් විදිහටම සහ ඔයගොල්ලොත් එක්ක මේක ෂෙයා කරගන්න මේ විදිහට දාන්න ඕනි වුණා. ආපහු සිඩ්නි එයාපෝට් එකට යනවා. මම ඊට පස්සේ මෙල්බර්න් යනවා. මෙල්බර්න් ගිහිල්ලා තමයි ආපහු මට ලංකාවට යන්න ෆ්ලයිට් එක තියෙන්නේ. ඉතින් ඩොමෙස්ටික් ෆ්ලයි කරේ ජෙට්ස්ටාර්ලත් එක්ක තව දෙයක් ඇඩ් කරන්න ඕනි. මොකද ජෙට්ස්ටාර්ලා හරියටම ඕගොල්ලන්ගේ වේට් එක මනිනවා ඔයගොල්ලෝ අරන් යන ලගේජස් වල. ඉතින් මම දාගෙන ගියේ හෑන්ඩ් ලගේජ් එකක් 7 කිලෝග්‍රෑම් මේක 7.5 විතර වෙලා මට අන්තිමට එතනදි ගෙවන්නත් වුණා. රයිට් මට තව එකක් අමතක වුණා. විශේෂම නිවුස් එක තමයි මේකෙදි මට මේ අරන් එන්න ඕනේ උනේ මේ විදිහට වීඩියෝ එකක් විදිහට. මගේ මේ channel එක මෙතනින් පස්සේ days with සිතුම් නෙමෙයි සිතුම් මේ ගහපල vlogs කියලා මාරු වෙනවා. මොකද මට ඕනි වුණා තනි බ්‍රෑන්ඩ් එකක් ඇතුළට මේ නම ගන්න. මගේ නම සිතුම් මේ ගහපල වගේම මම මියුසික් දාන channel එකක් වෙනම තියෙනවා. ඒකේ පොඩි educational videos උත් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම තියෙන සිතුම් මේ ගහපල channel එක search කරන කෙනෙක්ට සිතුම් මේ ගහපල vlogs කියන channel එකත් pop up වෙන්න ඕනි නිසා මම මේක සම්පූර්ණ රීබ්‍රෑන්ඩින් එකක් කරනවා සිතුම් මේ ගහපල vlogs විදිහට. කලින් තිබ්බ වීඩියෝස් එකක්වත් අයින් වෙන්නේ නැහැ. ඒ ටික හැමෝම තියෙනවා. ඒකේ තියෙන days with සිතුම් කියලා. නමුත් අදින් පස්සේ මේ නම එහෙම මාරු වෙනවා අනිත් පැත්තට. මෙහෙම දිගටම යම් අපි ලස්සන වැඩ ටිකක් අරන් එනවා. මම මගේ GS අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ. මම මේ වීඩියෝ කරන්නේ තේ අලුතෙන් ගත්ත GA එකේ. ඉතින් ඒ වගේ වීඩියෝස් ගොඩක් එන්න තියෙනවා ඉස්සරහට. රයිට් අපි එහෙනම් යන්න සිතුම් මේ ගහපල vlogs channel එකෙන් එන අලුත්ම වීඩියෝ එකට. රයිට් මම අසින්ලා කරේ ගෙදරින් එළියට ඇවිල්ලා දැන් ට්‍රේන් එකකට නැග්ගා. يعني මුලින්ම තිබුණේ රීප්ලේස්මන්ට් බස්. වීකෙන්ඩ් එකේ මක් හරි හේතුන් නිසා ප්ලේන්ස් නැහැ. ඉතින් මම නැග්ගා රීප්ලේස්මන්ට් බස් එක ඇවිල්ලා ඊට පස්සේ ට්‍රේන්ස් අවైలබල් තිබිලා ඉතින් නැග්ගා. ඒක හැම ට්‍රේන් ස්ටේෂන් නවත්ත ආවේ. කොහොම හරි මම යන්න ඕනි පැරමටාවලට. පැරමටාවලට යන්න කලින් ස්ටේෂන් එකකින් මම ආපු ට්‍රේන් එක වම් පැත්තට හැරලා. එතකොට මම දැන් ඉන්නේ මේරිලන්ඩ්ස් කියන ස්ටේෂන් එකේ. එතකොට මම දැන් Google එකේ ගහලා බලලා හොයාගෙන දැන් මේ වලක් තියෙනවා. හොයාගෙන කොහොම හරි මම අනිත් platform එකට ආවා. platform number 1 එකට. ඒකට ආයි ට්‍රේන් එකක් එනවා. තව විනාඩි 3කින්. ඒක එනවා පැරමටාවලට. මම ඉතින් ඒක අරගෙන යනවා. මම බැලුවා මේක කොහෙද යන්නේ කියලා එකපාරට හැරුවා. කොහොම හරි අපි දැන් පැරමටා ගිහිල්ලා මගේ එනකොට ඔපෙරා හවුස් එකම පාස් වුණා. ට්‍රේන් එක එනකොට. මොකද මට අචිනියක් අය චරිතයයි කිව්වා ෆෙරි එකක් තියෙනවා පැරමටා වලින් පටන් ගන්න. ඒක පැයකමාරක විතර ෆෙරි එකක් ගිහිල්ලා ඔපෙරා හවුස් එකෙන් තමයි අපිට එක්සිට් වෙන්න තියෙන්නේ. ඉතින් මේ ෆෙරි එක ගන්න ඒකේ මුළු ටවුන් එකම කවර් වෙනවා කියලා. ඉතින් මම දැන් මේ ෆෙරි එකට තමයි යන්න දන්නේ. තව විනාඩි 3කින් මෙතනට ට්‍රේන් එක එනවා. එයාට පස්සේ අපි මේකෙන් පැරමටා වලින් බහැලා පැරමටා වල තියෙන ෆෙරි එක අරගෙන ඒ ගමනේ බලමු ෆෙරි කොහොමද කියලා.
මාර්ගය. දැන් මම එතන කවුරුහරි වාහනේ නගලන කොට පුළුවන් මේක ඇතුළට අරගෙන මේ පැත්තට දාගන්න. මේ පැත්තට තමයි දෙන්නේ. මේ වගේ අතන තියෙනවා. රයිට් අපි දැන් යනවා පෙරමුණ වලට. පෙරමුණදී අපි ෆෙරි එක දැන් තියෙන රයිට් අපි පෙරමුණට වලට දැන් තියෙන අපිට ස්ටේෂන් එක එළියට යන්න ගිහිල්ලා අපිට ඕනි විදිහට අපි අර ෆෙරි එකට යන්න පාර හොයාගන්න. Let's go. Right, අපි ස්ටේෂන් එකට දැන් ටිකක් දුර ආවා. ටිකක් දුර ආවා. අර පාර හරියටම සෙට් කරගන්න ඕන නිසා පොඩි වෙලාවක් ගියා වීඩියෝ එක පටන් ගන්න. ඉතින් අපි මේ පැත්තට පයින් යනවා විනාඩි 10ක විතර දුරක් තියෙනවා යන්න. ඉතින් හිමිට යනවා. anyway අපි ඉස්සරහට අපි මම ඊට පස්සේ ෆෙරි එක හොයාගෙන ඒකට එන්ටර් වෙද්දි අපි ඊළඟ වීඩියෝ කැල් ටික ගමු. right on වැඩේ පොඩක් කචල් වුණා. මම ගියේ ෆෙරි එක යන්න. කොහොමාරි සීන් එක උනේ ෆෙරි එක ඉඳ කැන්සල් කරලා තියෙනවා. මම මේක කොහොමද අපි එන්න කලින් මට ඒක බලන්නත් බැරි වුණා. අපි පාර සර්ච් කරලා එතනට ඒ ඇප් එකෙන් ගන්නකොට එහෙම එකක් පෙන්වෙන්නේ නැහැ. නමුත් කොහොමද ඇවිල්ලා බලද්දි කැන්සල් කියලා තිබ්බා. Google Map එකේ සර්විස් එක බලද්දි කැන්සල් කියලා තිබුණා. ඉතින් මේ දැන් ආපහු ට්‍රේන් එකේ නැගලා අනිත් පැත්තට ආවා. මොකද මම දැන් මේ යන්නේ ඔපෙරා හවුස් බලන්න. අරක ෆෙරි එක යන්න හැදුවේ සිටි එක බලාගෙන ඒකේ ලස්සන රයිඩ් එකක් තියෙනවා ඔපෙරා හවුස් එකේ වෙනකන්. මම ඒක මිස් වුණා. දැන් යන්න හදන්නේ මේ දැන් ඉන්නේ මම සෙන්ට්‍රල් ස්ටේෂන් එකේ. તો සෙන්ට්‍රල් ස්ටේෂන් එකේ ඉඳලා මට දැන් යන්න තියෙන්නේ මොකද තියෙනවා මියුසියම් එක. සිටි සර්කල් වියා මියුසියම් කියලා. මට ඕකේ බහින්න තියෙන්නේ මේ තිබුණා කරා. මට ඕකේ බහින්න තියෙන්නේ සර්කියුලර් ක්වෙසිපියා ඉන්ටිග්‍රාෆ් 2 කියලා දැන් සර්කියුලර් කර්ව් කියලා තියෙනවා. මෙතනින් බහැලා තමයි මට බයින් යන්න තියෙන ඔපෙරා හවුස් එකට. අපි නම් ඒ ගමන ගිහිල්ලා බලමු. මොකද එක එක විශ්ුණා කියලා සැරෙන්න බෑ. මොකද අද විතරයි සිඩ්නි ඉන්නේ. මම අද රෑ යනවා. අන්න ට්‍රේන් එකේ එනවා. අපි දැන් ඒක නගමු. ඔයස් ඔන්න අපි සිඩ්නි සිටි එකට බහැලා ඉන්නේ දැන්. ට්‍රේන් එකෙන් එක්සිට් වුණා. අපිට යන්න තියෙන්නේ වෙන ගාගෙන තියෙන්නේ සිඩ්නි සිටි. Oh my god. වහිනවා. වහිනකින් චේප් වෙලා කොහමරි බලා ගන්න ඕනි කියලා හවුස් එක. ඔන්න පොඩි කාලේ ඉඳන් කතා වෙච්ච බලපු අහපු ඉස්කෝලේත් කතා වෙච්ච ඔපෙරා හවුස් එකට ෆයිනලි අවුරුදු මං හිතන්නේ බර ගානක් උක ගැන හිතලා ෆයිනලි මං හිතන්ට
ඔපෙරා හවුස් එක බැලුවා. කැමක් කරගෙන ඉන්නේ. කුමාරි දැන් ආවා ට්‍රේන් ස්ටේෂන් එකට ආවා. මේ දින්නේ මම ප්ලැට්ෆෝම් නම්බර් 2 එකේ ඉන්නේ. මම දැන් යන්න දැන් සිඩ්නි එයාපෝට් එකට යන්න දැන්නේ මගේ ෆ්ලයිට් එක ගන්න. ඒක යනවා මෙල්බන් එයාපෝට් එකට. ඉතින් ඒක යනවා මෙල්බන් එයාපෝට් එකට අපි මගේ හැමදාම එහෙට මෙහෙට නම් ගියපු අපි මල්ලි ඉරන් දෙනවා මාව පික් කරන්න. මොකද එයාගේ බ්ලොග් එකත් ලංකාවට අරන් යනවා. ඒ ටිකත් අරගෙන මම යනවා ආපහු ඉස්රෝයි ගෙදරින්. ගියාට පස්සේ තමයි මගේ ලොකු බෑග් එක ගෙදර දාලා ඒක අරගෙන ඉවර වෙලා හෙට හවස 4ට ආපහු ලංකාවට යනවා. හෙට මුලන් ආපහු කෝස් එකකට යනවා. බෑග් එක ඉඳ බලන්න ඕනේ කොහොමද තත්ත්වය කියලා. ඒක බලලා ඉවර වෙලා බලමු අපි හරි තව කොට ඉතුරු කරගන්න පුළුවන්. එහෙනම් අපි එයාපෝට් එකට යමු. හරි මම එයාපෝට් ඩොමෙස්ටික් එයාපෝට් එකේ දැස්සා. දැන් ගිහලා අපිට තව වෙලා තියෙනවා. ඊනොට බැංක් එකේ තියෙන ජැකට් එක මේක උඩට ගන්න ඕනේ. බර හදාගෙන ඉවරලා අපි කොපරත් ඔක්කොම රෙඩි කරගෙන ඉන්නවා. සිකියුරිටි එකෙන් පාස් වුණා. ඊට පස්සේ ගුණේම ඉන්නේ. දැන් අපි ඉන්නේ සිඩ්නි එයාපෝට් එකේ ඩිපාචර් ඩියුටි ෆ්‍රී ඒරියා එකේ. අපිට තියෙන්නේ gate 56 එක තියෙන හරිය කොනේම අපිට මේ හරිය වාඩිලා ඉන්න පුළුවන් මොනවා හරි කන ගම අපි බලමු මොනවද කන්න බොන්න තියෙන්නේ කියලා. අපි කමු තායි ෂොප් එකකට. 2 hours later. right on අපි නම් ආපහු මෙල්බන් එයාපෝට් එකට බැස්සා. දැන් යනවා පබ්ලික් පිකප් පොයින්ට් එකට. පිටත් අපි අමිරු ආපහු වෙනවා කිව්වා. ඊට පස්සේ කෙලින්ම වෙරිවි වලට යන්න තියෙනවා. ඒ තමයි ඉස්සරහ අයියා ගෙදර දීනේ අපි කලින් ගියේ. එතකොට ඒ තමයි මගේ ලොකු බෑග් එක තියෙන්නේ. ඊට පස්සේ බොයිස්ලා හිට ආපහු ශ්‍රී ලංකාව බලා යනවා. ඉතින් මේ back to Melbourne for a one night time. Right. Nang අදට vlog එක ඉවර කරනවා. එහෙනම් guys see you later.